ලව් ඇතුලේ ආදරය සම්බන්ධතාවයක් ඇතුලේදී දෙන්නෙක් එකට ජීවත් වෙනවා නම් අක්කේ මං හිතන විදිහන මේක සාපේක්ෂයි. තේරුම් කරලා දෙනවා මේ අක්කේ කියලා. මේක මගේ කියන්නේ ඒක ඕකේ සාපේක්ෂයි. හොඳයි මගේ ජීවිතය ඇතුලේ මම කියන්නේ මම ආත්මార్థකාමී. තව කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් එයාට දැනුනොත් ඒක සමාවක් දෙන්න බෑ. මොකද එයා මගෙත් එක්ක මගේ ජීවිත කාලේ මේ කාලය තුල ඉන්නවා නම් එයාට මාස ඇහිමකටපත් වෙනවා නම් එයාට තව කෙනෙක් ළඟට යන්න බෑනේ. ඉතින් එතකොට එයාට හිතකින් හරි වචනකින් හරි එයාට එහෙම හැඟීමක් දැනුණා නම් එතනින් ආයේ සමාවක් නෑ. ඉතින් එයා එයත් එක්කම යන්න. මාව ඕනේ නෑනේ. ඉතින් එහෙම එක තමයි මම ඉන්නේ. සමහරව නම් ඉන්නවා සමාව දීලා නේ එහෙනම් කබක් නෑ අපි ආයෙත් ජීවත් වෙමු කියලා ඉන්නවා. නමුත් මට නම් බෑ. එයා ගියා නම් හරි වායත් එයත් එක්කම යන්න. හැබැයි මට දුකයි මම කැමති නෑ මේ දේවල් වලට මගේ ජීවිතේට මොන දෙන්න මගේ ජීවිතය අකමැතිම දෙයක් තමයි ඒක. මේ හැබැයි මං ආයේ ඒකට නම් කිසි සමාවක් නෑ මගේ ජීවිතේ. ඒකට නම් කිසිම සමාවක් නෑ. නමුත් අනිත් පොඩි පොඩි දේවල් වලට සමාව දෙන්න පුළුවන් ජීවිතේ මිනිස්සු අතින් වැරදි සිද්ධ වෙනවනේ. නමුත් අර වගේ දෙයකට නම් මගේ සමාවක් නෑ. අනිත් පොඩි පොඩි දේවල් වලට